අයිබෝවන් මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ තායි ස්ටයිල් කොකනට් රයිස් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් බලමු අපි වැඩේ කොහොමද වෙන්නේ කියලා. බලන්න ඉන්න. රයිට් එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. බලමු කොහොමද වෙන්නේ කියලා. ස්ටාර්ට් කරන්න පුතා. බටර් බටර් ටික හොඳට දිය වෙනකොට එකතු කරගන්න අනියන් ගාලික් ඊට පස්සේ ලෙමන් ග්‍රාස් ටික අපි මේකට තායි කරි පේස්ට් එකතු කර ගන්න ඕනේ මොකද මේක තායි ඩිෂ් එකක් නිසා ඊට පස්සේ කොකනට් මිල්ක් එක අපි එකතු කර ගන්න. මේ හොඳින් කලවම් කරලා ඊපස්සේ තමයි එකතු කර ගන්න. ඕද සුවඳ කොල්ල සුවඳයි නේද? සුවඳ. ඊට පස්සේ අපි එකතු කර ගන්නවා සෝල්ට් ස්වල්පය. ඊගාවට අපි මේකට මේ රයිස් එක එකතු කරගන්නවා. මේකට බාස්මති රයිස් එක තමයි හොඳම. රයිට්. හොඳින් කලවම් කරගමු. රස පදමට සහ සුවඳ එමට නේ. රයිට්. එහෙමයි. අපි මුලින්ම සෝල්ට් ටිකක් එකතු කරගත්තා. දැන් ඒ ටේස්ට් එක අනුව තමයි අපි සෝල්ට් එකතු කරගන්නේ. අපි බලමු දැනට තියෙන ටේස්ට් එක කොහොමද කියලා ෆුඩ් එකේ. තව ලුණු චුට්ටක් එකතු කරා. පොඩ්ඩක්. ඇති. රයිට්. හොඳ කලවම් කරා. දැන් අපි මේ තායි කොකනට් රයිස් එක අපි කොහොමද පිළිගන්නවන්නේ කියන එක මම පෙන්නනවා ඔයගොල්ලන්ට. මෙහෙම කුරුම්බ ගෙඩියක් අරගෙන ඒකේ තියෙන වතුර ටික විතරක් ඉවත් කරගන්න ඕන. ඉන්පසුව මේ ලොඳත් එක්කම අපි මේ රයිස් එක මේකට දාලා ඊට පස්සේ අපි මේක හොඳට oven එකේ ස්ටීම් කරගන්න ඕන. විනාඩි 25ක් විතර ස්ටීම් කරගන්න ඕන. එතකොට මේ කොකනට් එකේ මේ ලොඳ මේ සියලු දේ එකතු වෙලා මේ හොඳ ඇරෝමා එකක් මේ ෆුඩ් එකට එකතු කරනවා. සහ රසයක්. පසු අපි මෙන්න මේ විදිහට මේක ෆුල් කවර් කරනවා තිබුණ ආකාරයට. පසු ඇලුමිනියම් ෆොයිල් එකක් භාවිතා කරලා මේක අපි oven එකේ ස්ටීම් කරගන්න ඕන. මම කලින් සඳහන් කරපු වේලාව. රයිට් අපි විනාඩි 25ක් ස්ටීම් කරලා ඊට පස්සේ මේ රයිස් එක ඕපන් කරමු. ඕපන් කරලා මේක ගානිෂ් කරලා කොහොමද කස්ටමර් සර්ව් කරන්න කියලා අපි බලමු.
මෙන්න මේ විදිහට තමයි අපිට ආෆ්ටර් ස්ටීම් මේක දකින්න හම්බ වෙන්නේ. අපි පොඩි ගානිෂයක් දාමු. තායි ස්ටයිල් එකට කරන නිසා පොඩි ලෙමන් ග්‍රාස්, ඒ වගේම චෙරි ටොමාටෝ කෑල්ලක්, පාස්ලි කෑල්ලක් දාලා පොඩි ගානිෂයක් කරලා අපි ගෙස්ට සර්ව් කරන්න කලින් අපේ කට්ටිය බලමු කොහොමද මේ ෆුඩ් එක කොයි විදිහද සාර්ථකත්වය කියලා. එන්න චෙක් කරන්න බලන්න. ඉතින්ලා මම බලන්නම්කො නේ. මැක්සා බලන්න. එනි. රසයි නේ? පුතා.